මම අද කියලා දෙන්න යන්නේ කෙහෙල් ගහක කෙහෙල් කන වැටෙන්නේ කොයි පැත්තටද කියලා. අපි කෙහෙල් ගහක හිටවුවාම කෙහෙල් කන වැටෙන පැත්ත ගැන තමයි මම ඔයාලට මේ කියලා දෙන්න යන්නේ. හොඳම දේ තමයි දැන් ගොඩක් අය හිටවනවා කෙහෙල් ගස් වැටවල් අයිනේ තාප් අයිනේ ඉඩ නැති අය එහෙම කොට තාප් අයිනේ හිටවනවා මම දැකලා තියෙනවා. දැන් එහෙම හිටෙව්වට පස්සේ අපි දැන් කෙහෙල් කන වැටෙන පැත්ත දැනගෙන තිබ්බොත් අපිට පුළුවන් කෙහෙල් කන අපේ පැත්තට වැටෙන විදිහට කෙහෙල් ගහ හිටවන්න. දැන් තාප්පයක් අයිනේ කෙහෙල් ගහක් හිටෙව්වොත් කෙහෙල් ගහ උස ගිහිල්ලා කෙහෙල් කන තාප්පෙන් එහා පැත්තට වැටුනොත් ගෙදර අය දන්නේ නැහැ කෙහෙල් කන හොරු කපන් යනවා. වැටවල් ලයිනෙත් එහෙමනේ වැටවල් ලයින් හිටවුවාම වැටින් එහා පැත්තට කෙහෙල් කන වැටුනහම එහාවත් ඉන්න අය හරි කෙහෙල් කන කපාගෙන යයි. අපි මේ පැත්තටයි කෙහෙල් කන වැටෙන්නේ කියලා හරියටම දැනගත්තොත් අපිට පුළුවන් අපේ පැත්තට කෙහෙල් කන වැටෙන විදිහට කෙහෙල් ගහ හිටව ගන්න. 99%ක්ම කෙහෙල් කන වැටෙන්නේ කෙහෙල් මේ පඳුර දැක්කනවාලා කෙහෙල් පඳුරේ ඇතුල් පැත්තට නෙමේ පිට පැත්තට තමයි කෙහෙල් කන වැටෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කෙහෙල් පැලයක් හිටවපුවාම කෙහෙල් අලේ මව් ශාකය ඒ කියන්නේ මව් අලෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන තැන තියෙනවානේ. අපි එතනින් කපලානේ ගන්න කෙහෙල් පැලේ. ඒ කෙහෙල් පැලේ කැපුණ පැත්තට නෙමේ කෙහෙල් කන වැටෙන්නේ අලේ කැපිලා නැති අනිත් පැත්තට තමයි කෙහෙල් කන වැටෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පඳුරෙන් ගලවලා ගත්තාම කෙහෙල් පැලේ පඳුරේ කෙහෙල් මුල් අලෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන තැනින් වෙන් කරලා ගන්නවානේ. ඒ වෙන් කරලා අරගෙන තියෙන පැත්තට නෙමේ කෙහෙල් කන ගොඩක් වෙලාවට වැටෙන්නේ අනිත් පැත්තට. දැන් අලේ කැපිච්ච පැත්ත තියෙනවානේ කෙහෙල් පැලේ. ඒ අලේ කැපිච්ච පැත්ත නෙමේ අනිත් පැත්තට. 99%ක්ම කෙහෙල් කන වැටෙන්නේ මේ පැත්තට. ඔයාලා මං කියන්නේ හරිද වැරදිද කියලා බලන්න. ඔයාලා කෙහෙල් ගහක් හිටවලා බලන්න මං කියන එක හරිද වැරදිද කියලා. එහෙනම් බොහොම ස්තුතියි.